ඉතින් සාදරයෙන් පිළිගන්නවා කට්ටිය හැමෝම. අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ කිසිම ස්කිල් එකක් නැතුව ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන් කොහොමද මුදල් උපයන YouTube channel එකක් හදන්න කියලා. මේකෙදි උදාහරණ 10ක් විතර මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේකකවත් විශේෂ editing එතකොට විශේෂ ස්කිල් එකක් අවශ්‍ය වෙන්නේ නිකම්ම just ෆෝන් එකෙන් රෙකෝඩ් කරලා අප්ලෝඩ් කරන්න වගේ හදන්න පුළුවන් වීඩියෝස් තමයි මේ ගොඩක් ඒවා. ඉතින් try කරලා බලන්න මේ වගේ channel එකක්. මොකද පිටරට audience එකක් target කරන්න පුළුවන් channel එකක්. ඉතින් පළවෙනියට මම ගන්නේ මේ cash test කියන YouTube channel එක. මේකෙදි වෙන්නේ train එක rail wheel උඩ තියෙනවා එක එක පොඩි පොඩි items. ඒවා අර coach යනකොට රෝද වලට අහු වෙලා crash වෙන විදිය ඒ වගේ shorts videos තියෙන. ඉතින් මිලියන ගණන් views ගිහලා තියෙනවා. පොඩ්ඩක් අර මේක බලන්න එතකොට දුම්රිය ඒ ගමනාගමනට හානි වෙන්නේ නැති වෙන විදිහට කරන්න පුළුවන් කියලා ඒක පොඩ්ඩක් බලලා කරන්න. ඉතින් මේකත් ඒ වගේ channel එකක් The Silent Eye කියලා. මේකෙදි වෙන්නේ පොඩ වතුර යටට ෆෝන් එක දාලා වතුර යට වෙන සිදුවීම කැමරා කරන එක. ඉතින් එතකොට අර වතුර යට තියෙන වෙනම ලෝකේ ඒ ස්වභාව සෞන්දර්යයත් ඒ ටික පෙන්වන එක තමයි මෙතන දෙන්නේ. මේකටත් ගොඩක් views තියෙනවා shorts වලට එම. ඉතින් ඒක දෙවෙනි එක විදිහට ගන්නවා. තුන්වෙනි එක විදිහකට IQ survival කියන channel එක ගන්නවා. ඉතින් survival channel ඉතින් ගොඩක් තියෙනවා YouTube එකේ search කරලා බලන්න survival channel. ඉතින් මේ කියන්නේ අපි කැලේ ගිහපුවම කොහොමද survive වෙන්නේ කියලා පොඩි short video clip වලින් එහෙම කරනවා. මේ පිටරට audience target කරන්න පුළුවන්. ඒ වගේම views මිලියන ගණන් එන channel. ඒ කියන්නේ උදාහරණයක් විදිහට පොඩි tin එකක් හිඳ ගන්නවා. ඒක ඇතුලේ විතරයක් තමයි යන්නේ. වගේ සරල concept එකකට වෙන දේවල් ඔයාලට නිර්මාණය කරන්න පුළුවන්. හතරවෙනි එක විදිහට The Food Crusher කියන Food Crusher කියන මෙන්න මේ channel එක. මේකෙදි වෙන්නේ meat grind එකක්. මේ වගේ grind එකක්. මේකෙදි මේ එක එක එළවලු වර්ග එක එක පළතුරු වර්ග දාලා මේ grind කරනවා. එතකොට මේ බලන්න මේ channel එක ගිහිල්ලා මේ YouTube එක type කරලා මේ shorts වලට මිලියන ගණන් views ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් කිසිම ස්කිල් එකක් නැතුව ඔයාලට මොන වෙන්නන්න voice එක මුකුත් ඕනේ නැහැ. නිකන් කැමරාවෙන් වෙන්නන්න පුළුවන් එකක්. ඊළඟට The Sabi Food ASMR channel එකක්. මේකෙදිත් මේ වගේ පොඩි portable blender එකකට විවිධ food item වගේ දාලා මෙයාලා මේක පෙන්වනවා blend වෙන විදිය. ඉතින් ඒකත් හොඳ කැටගරි එකක්. quick cuts කියන්නේ මේකම අනුගමනය කරපු එකක් පොඩි channel එකක් ඒක. short break කියන මේ channel එක. මේකේදී වීඩියෝ 30ක් දාලා subscribersලා 2000ක් විතර ඉන්න channel එකක්. මේකේදී මේ බැලුන් වලට විවිධ වර්ණ වතුර පුරවලා එක් බැලුන් එක පිපිරෙන්න ගන්නවා. එතකොට ඒක වෙන දේ වීඩියෝ කරලා දාලා තියෙන්නේ. මේකත් අර කලින් කිව්ව blend එක වගේ පොඩි portable blend එකක්. Mons Food ASMR කියන channel එක. ඉතින් මෙන්න මේක හොරේ කියලා අමුද්‍රමක් තියෙන්නේ. මේක බලන්න මේ views මිලියන 54යි 46යි 26යි subscribersලා ඉන්නවා 5,13,000ක්. ඉතින් මෙයා මේක කරන්නේ මේ පොඩි ගොට්ටක් වගේ එකක් අරන් ගිහිල්ලා මාළු ඉන්න තැනකට දාලා ඒකේ මාළු අහු වෙන විදිහ පෙන්වන එක කරන්නේ. ඒක වාට ක්‍රියේටිව් විදිහට කරන්න පුළුවන්. එක එක විදිහට හදපු උපකරණයකට මාළු අහු වෙන විදිහ ඒ විදිහට ගන්න පුළුවන්. පොඩ මේ channel එකටත් ගිහිල්ලා බලන්න. මේ food meat grind අර කලින් කිව්වා වගේ එකක්. මෙන්න මේක the laundry production. ඒ කියන්නේ ගෙදර වගේ තියෙන මේ videos 185ක් දාලා තියෙනවා. මේකේ ගොඩක් දාලා තියෙන long videos. පැය වගේ ගොඩක් long videos දාලා තියෙනවා. ඒවට views ඇවිල්ලා තියෙනවා. එතකොට මේකෙදි වෙන්නේ මේ ගෙදර තියෙන washing machine එකේ මේ අර රෙදි හේදෙන ඒ type එක video කරලා දාලා තියෙනවා. මෙන්න මේක බලන්න size and cuts එකත් වෙනස් විදිහේ channel එකක්. video 909ක් දාලා තිනවා. මේක මෙයා මේ පොල්ලෙලි ගහන එක video කරලා දානවා. කියන්නේ මොකක් හරි දිනපතා අපි පොල්ලෙලි ගහන එක උනත් video කරලා දාලා තිනවා. මේක ලංකාවේ audience එකට හදපු channel එකක්. දැනුම පොඩි කියලා පොඩි quiz channel එකක්.
මේ කුයිස් උනත් ගොඩක් මේ වරන් තියන්නේ YouTube එකෙන්ම වෙන පිටරට channel වලින් ගත්ත ඒවා. ඉතින් මේ බලන්න මේකේ තියෙනවා subscribersලා වීඩියෝස් 11ක් දාලා subscribersලා 23000ක්. මේකේ වීඩියෝස් 59ට subscribersලා 1,22,000ක් දාලා තියෙනවා මේ පොඩි meat crusher එකක. ඉතින් මේ වීඩියෝස් 9ට subscribersලා 2,50,000ක් ඉන්න survival scale මේ මිලියන 117 ඒ වගේ බලලා තියෙනවා එක short video එකක්. මේ වීඩියෝ 103ට subscribersලා 30,000ක් ඉන්නවා. මේ වීඩියෝ 34ට subscribersලා 95,000ක් ඉන්නවා. ඉතින් බලන්න විශේෂ skill එකක් මොකුත් ඕනේ නැහැ. just කරන්න පුළුවන් ideas ටිකක්. ඉතින් මේ ඔය type කරලා මේ channel වල videos පොඩ්ඩක් බලලා අදහසක් ගන්න ඔයාටත් මේ වගේ දෙයක් කරන්න.